ගරු කතානායකතුමනි අද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගැන කතා කරන්නේ අපේ පළාතේ ඇමතිවරයෙක්ගේ වැය ශීර්ෂයක් මමත් බොහොම සතුටින් අහගෙන හිටියා. හැබැයි ඔබතුමා බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට වෙලා නැහැ. තාම ඉෂ්ට කරගන්න බැරි වුණා. ඔබතුමා විසිල් විතරයි බල්ටි නැහැ තාම. බල්ටි ගහලා පෙන්නන්න විසිල් වගේම බල්ටිත් අවශ්‍යයි. ඕගොල්ලෝගේ ජනාධිපතිතුමා තමයි කිව්වේ ඕගොල්ලෝගේ ආණ්ඩුව විසිල් විතරයි බල්ටි නැහැ කියලා ඒ දවස්වල. නිසා ඔබතුමාගේ තාම විසිල් විතරයි බල්ටි නැහැ. මොකද ඔබතුමා ගත්තම තමයි ඉතිහාසයේ මේ රටේ රුපියල් 100ට තිබ්බ පොල් ගෙඩිය අද රුපියල් 200ට කන්නේ. ඒක ඔබතුමාගේ අවසනාව. ඔබතුමා ගිහිලා පොල් කැඩුවෙත් නැහැ, පොල් වික්කෙත් නැහැ, පොල් හැදුවෙත් නැහැ. ඒක ඔබතුමාගේ අවසනාව තමයි පොල් ගෙඩිය ඉතිහාසයේ පළවෙනි වතාවට ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් ගත්තට පස්සේ ඒක ඔබතුමාගේ වෙලා හොඳ නැද්ද දන්නේ හදාන බලාගන්න පොල් ගෙඩිය 100කින් වැඩි වෙලා තියෙනවා. පොල් ගෙඩිය රුපියල් 100කින් වැඩි වෙනවා ඔබතුමා ගත්තට පස්සේ. ඒක ඔබතුමාට පිළිගන්න වෙනවා. ඒ නිසා හෙට දැන් කතානායකතුමා හෙට අපිට නිවාඩු දෙන්න ඕන හරිනම් පාර්ලිමේන්තුව. මොකද හෙට උදේ 8 ඉඳන් 8:05 වෙනකන් සංගණනය තියෙනවා. රිලා වඳුරු සංගණනයට අපි කියන්න ඕනේ. නැත්නම් අපි මේ 225ත් එකතු කරලා දායි ඒ ගානට එකතු කරන්න කියයි. හරිනම් අපි මේ රටේ මෙච්චර වියදම් කරලා සංගණනයක් කරලා අපේ වතු වල අපේ ගෙවත්තේ අපේ ඉඩම් වල අපි එතකොට අපේව කවුද ගණන් කරන්නේ? අපේ 225 ඒවා කවුද ගණන් කරන්නේ? ඒක නිසා හරිනම් නිවාඩු දෙන්න ඕන. නිවාඩු දෙන්න ඕන හරිනම් අපිටත් හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න. කමක් නැහැ. ගණන් කරලා හරි. දැන් ඔබතුමා මට මතකයි ඔබතුමා මේ අමාත්‍යාංශේ බාර ගන්නකොට මාධ්‍ය යෝජනාවක් ගෙනාවා. මාධ්‍යයේදී කිව්වා ඔබතුමා ඒ යෝජනාව යට ගියා උඩ ආවේ නැහැ. අපිත් බලාගෙන හිටියා ඔබතුමාගේ යෝජනාව ක්‍රියාත්මක වෙයිද කියලා. ඔබතුමා කිව්වා ලොකු ඉඩමක් අරන් ගෑනු රිලව් වෙනම පිරිමි රිලව් වෙනම දාලා මොකද්ද මගුලක් කරනවා කියලා. හැබැයි ඒක තාම ඔබතුමාට ගෑනු රිලව්යි පිරිමි රිලව්යි ගෑනු වඳුරෝයි පිරිමි වඳුරෝයි දාලා මොකක්වත් තාම පටන් ගත්තේ නැහැ. ඒක ගැන අපි බලාපොරොත්තු වෙමින් හිටියා ඔබතුමාගේ ගෑනු රිලව් පිරිමි රිලව් නැත්තම් ගෑනු වඳුරෝ රිලව් ගෙනල්ලා මොකක් හරි වැඩපිළිවෙලක් අදයි කියලා. ඒකත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද ඒ වැඩේ කරයි කියලා. මොකද දැන් රිලව් වඳුරෝ මරන්නත් බෑ දැන්. මොකද